හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් අදත් පිළිගන්නවා. මම අද ගෙනාවේ රසම රස මාළු කරි එකක් හදන හැටි තමයි අද රෙසිපි එකට ගෙනාවේ. මුලින්ම මාළු ටික සෝදලා ගන්නවා. සෝදලා අරගෙන ඒකට අවශ්‍ය සුදු ලූණු, ගම්මිරිස් කුඩු, ලුණු, මිරිස් කුඩු, කරපිංචා, ගොරකා ඒ අවශ්‍ය දේවල් ටික සකස් කර ගන්නවා. අරගෙන මුලින්ම පෑන් එකක් ලිපේ තියලා මිරිස් ටික මුලින්ම බැද ගන්නවා. බැදගෙන තෙල් චාච්චියක් ලිපේ තියලා අර ගත්තු සුදු ලූණු කරපිංචා ටික බැද ගන්නවා. බැදගෙන බැදගෙන අරගත්ත මිරිස් ටික කබල දාලා බැදගත්තු මිරිස් ටික ඒකට දාලා හොඳින් තෙල් චාච්චිය රත් වුණාට පස්සේ හොඳින් ඒකට දාගන්නවා. දාගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස් කුඩු, බැදපු තුන පහ ටිකක් දාගෙන හොඳින් කවලම් කර ගන්නවා. කවලම් කරගෙන අර මාළු ටික ඒකට දාගෙන හොඳින් කවලම් කර ගන්නවා. කවලම් කරගෙන වතුර ටිකක් දාලා ලිපේ තියා ගන්නවා. හොඳින් පැහුනට පස්සේ බා ගන්නවා. බාගෙන මාර රසට මේ මාළු කරි එක ආවා. ඇත්තටම ඔයගොල්ලන්ට කෑම කන වෙලාවට මේ රස මාළු කරි එකක් හදාගත්තාම ඒකත් එක්ක උනත් කන්න පුළුවන්. මම නම් ඒකත් එක්ක තමයි අද කෑවේ. මාර රසට තිබුණා. ඔයාලත් හරි ආසයි මේ වගේ මාළු කරි එකක් හැදුවාම කන්න. කන්නේ නැති බබාලට උනත් මේ විදිහට හදලා දුන්නාම කාවි. ඇත්තටම මගේ රෙසිපි හොඳයි නම් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඇත්තටම මාර රසට මේ මාළු කරි තිබුණා. ඔයගොල්ලොත් හදලා try කරලා බලන්නකෝ. මාරම රසයි. මගේ වීඩියෝ හොඳයි නම් ඔයගොල්ලෝ වීඩියෝ නරඹලා හොඳද නරකද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේක නරඹුවට ගොඩාක් ස්තුතියි. ඔයගොල්ලන්ට පුද සරණයි.